හරි Excel 2013 කියන version එකේ 2013 කියන version එකේ Excel වලට අඳුරලා දුන්න අලුත් feature එකක්. ඒකට නමකට අපි කියන්නේ flash fill කියලා. flash fill කියන feature එකෙන් Excel ට පුළුවන් අඳුරගන්න Excel වල enter කරලා තියෙන data වල රටා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මගේ මේ worksheet එකේ රටාවක් හැටියට මට අඳුරගන්න පුළුවන් නම් දෙකක් තියෙනවා. පළවෙනි අකුර කැපිටල් ඉතුරු අකුරු සිම්පල්. ඒත් එක්කම මෙතන ස්පේස් එකක් තියෙනවා. ඒ කියන්නේ හැම නමකම පොදුවේ ස්පේස් එකක් තියෙනවා. ඉතින් මේ වගේ රටාවක් Excel ට අඳුර ගන්න පුළුවන් නම් ඒ රටාව පාවිච්චි කරලා තව අලුත් රටා ඕන සංඛ්‍යාවක් එයාට හදන්න පුළුවන්. මම මෙහෙම වැඩක් කරනවා. මම මෙතන ටයිප් කරන්නම් a.gaj සිංහ කියලා. මොකද්ද මේක රටාවක් නේ? මොකද්ද රටාව? පළවෙනි නමෙන් පළවෙනි අකුර අරන් තියෙනවා. දෙවෙනි නම අරන් තියෙනවා. ඒ කියන්නේ මෙතන රටා මේ රටාවෙන් මම අලුත් රටාවක් හිතාගෙන තියෙනවා. මෙහෙම මැච් වෙන රටා දෙකක්. ඒ කියන්නේ මෙහෙම එකකින් තව එකක් හදාගන්න පුළුවන් නම් මෙහෙම ටයිප් කරලා ඉවරලා එතන අපිට තියෙන්නේ මෙන්න මෙතන flash fill කියන බටන් එක ක්ලික් කරන් ඊට හරි ලේසියෙන් ඔන්න control එකයි E එකයි press කරන්න පුළුවන්. එතකොට ඒ රටාවට මැච් වෙන මේ රටාවත් එක්ක යන තව රටාවක් අපිට හදාගන්න පුළුවන්. මේ බලන්න හැම නමකම පළවෙනි අකුර ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි නම ඇවිල්ලා තියෙනවා නේද? මම තව වැඩක් කරන්න මම මෙතන ටයිප් කරන් anton@gmail.com කියලා. එතන මට මෙහෙම එකක් හදාගන්න ඕනේ කියලා. ඒකට දැන් මම එන්න කරා නම් මොකක්ද වෙන්නේ? මේ හැම නමකම පළවෙනි අකුර අරගෙන ඊට පස්සේ @ එකට පස්සේ gmail.com කියලා ආවා. ඒ කියන්නේ මේ තියෙන රටාව වලින් එයාට පුළුවන් අලුත් රටාව ඕන සංඛ්‍යාවක් හදාගන්න. මේක හරි ලස්සන ෆීචර් එකක්. හරි ලේසි ෆීචර් එකක්. අපිට ප්‍රෙස් කරන්න දෙන පළවෙනි එක ටයිප් කරලා control එකයි E අකුරයි ප්‍රෙස් කරන්න දෙන්නේ. control එකයි E අකුරයි ප්‍රෙස් කරා නම් මේ ෆීචර් එක ඇප්ලයි වෙනවා.